back to tech sasi YouTube channel එක වෙත. හරිද? මම මේකෙන් කරන්න යන්නේ PC build කරන එක. හරිද? ඊළඟට තව PC build ඒ වගේ පොඩි PC build tech ගැන ඒ වගේ YouTube channel එකක් තමයි මම කරන්න හිතන්නේ. ඔයාලත් මගේ support එකට දෙන්න YouTube channel එකට. හරිද? මම මගේ කරත්තයට ආවා. මේ කරත්තේ මම ඉස්සරහ motherboard එකක් එපයිනේ අපිට. ඒක නිසා motherboard එකක් order කරන්න තමයි යන්නේ. හරිද? මේ motherboard H61 එකක්. මේක Intel i3 i5 i7 support කරනවා. හරිද? මම මේක reach එක හොඳට බලලා තමයි order කරන්නේ. හරිද? මම කියාට මට මෙහෙම order කරනවා හොඳට බලලා මම order කරා. හරි. ඊළඟට අපි යමු ඊට පස්සේ Intel එකට. හරිද? මොකද Intel cover i3 30R Gen එකක් කරන ඒකත් තමයි මම order කරේ. වාල්යුස් එක හොඳයි. හොඳ සෙලින් එකක් තියෙනවා. හරි. ඊළඟට අපි යමු මේක මොකද්ද මේ CPU cooler fan එකක්. හරිද? ඒක තමයි ඉතින් බජට් එකට ඉතින් හරියනවා ඉතින් අඩුවට මේ බජට් එක කරන්න යන්නේ. හරිද? ඉස්සරහම ඉතින් හරිද PC එකක් නැහැ. ඉතින් පොඩිවට සල්ලි තියෙන විදිහට තමයි ඉතින් PC එක බිල් කරන්නේ. නිසා අපි අඩුවට ඔක්කොම කරගන්න තමයි යන්නේ. හරිද? මම මේ වල links description එකේ දාලා තියෙනවා. මේ තියෙන්නේ hard drive එකක්. මේක වැරදි. මේ hard drive එක මේ බලන්න තුරන්නේ ඒක හරියන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මේ බලමු අපි ගන්න පාළු. මේක පොඩ්ඩක් අවුල්. හරියට වැරදුනා. hard drive කියලා search කරගන්න සෙල් එක වැරදිලා මට. ඒක hard drive කියලා search කරගන්න 500 GB කියලා 500 GB කියලා search කරගන්න. එතකොට මේ උඩින් වෙනවා 8750 කියලා. හරිද? මේ ක්ලික් කරන්න. ඒක ඇවිල්ලා 1 TB. මම order කරන්නේ 500 GB එකක්. ඔතනදී තියෙන ගානට දාන්න බෑ. මේ SATA cable නම් free වෙනවා කියන එක නම් පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි. මේ මට අවුලන්නේ hard drive එක නේ කිසිම අවුලක් නැහැ කියලා දාලා තියෙන කට්ටිය. අවුලන්නේ ඒකේ reach එකත් හොඳයි. බලමු පොඩ්ඩක් ගිහිල්ලා අපි එතකොට මොකද කමෙන්ට් කියලා. අවුලක් නැහැ. හරි. එහෙනම් අපි මේ කරත්තයට ඇඩ් කරගමු. මේක 3750 වෙනි ගාන GB 500 එකක්. දැන් අපි cooling fan එක, ඒ කියන්නේ casing එකේ cooling fan එක. හරිද? මේ තියෙන මේකේ අන්තිම ස්ටොක් එක. හරිද? මේක order කරලා තිනවා 1000ක් තියෙන 1.1 K කියලා තියෙන. හරිද? කියන්නේ හොඳ super quality බඩුවක්. හරිද? දැන් අපි casing එකට මේ casing එකත් හොඳයි. හරිද? මම ගොඩාක් බලලා රීල්ස් බලලා තමයි මේ හොයලා මේ chat GPT එකෙන් එහෙම අහලා තමයි මේ මාත් හොයාගත්තේ. හරිද? දැන් ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න මම subscribe කරන්න, like කරන්න, comment කරන්න, මගේ යාළුවන්ටත් share කරන්න. මට සාමාන්‍යයෙන් මේක ඔක්කොම හදලිවර කරන්න යන්නේ මම හිතන විදියට රුපියල් 30000ක් විතර යනවා. 30000ක් විතර යනවා. ඒ ගානට ඉතින් අවුලක් නැහැ. 30000ක් 35ක් වගේ යනවා. මම ඉස්සරහට ගේනවා මේකේ full review එකක්.